හායි කොහොමද මගේ යාළුවෝ හැමෝටම. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් ඉරිදා දවසට ඉතින් අපි හැමෝම චුට්ටක් පරක් වෙනකන් නිදිනවනේ. මම උදේම නැගිට්ටට පස්සේ මම පළවෙනියටම කරන්නේ මගේ කාමරේ ලස්සනට හදන එක. මට මගේ කාමරේ ලස්සනට තියෙන්න ඕනි. ඇඳ එහෙම පිළිවෙලට හදලා කුණු නැති වෙන්න පිහදලා කාමරේ අස් කරලා දූවිලි ගසලා මං ඒක තමයි මුලින්ම කරන්නේ. ඔයාලත් එහෙමද? අපි ගොඩාක් කාර්යබහුල අය තමයි. ඒත් අපිට අපි ගැන හිතන්න වෙලාවක්, අපේ අවට පරිසරය ලස්සනට කරගන්න වෙලාවක් අනිවාර්යෙන්ම වෙන් කරගන්න ඕනි. එහෙම නැති වුණොත් අපේ මනස තව ටිකක් අවුල් වෙන්න බලනවා. ඔන්න ඉතින් මම ඇඳ පිළිවෙලට ලස්සනට හදලා ඉවරයි. ඊට පස්සේ ඉතින් උදේට වොෂ් එකක් එහෙම දාලා මම යනවා මගේ ආසම වැඩේ කරන්න. මං හරිම ආසයි සුදු මල් මේ භාජනයට දාන්න. ඒකට හරිම ලස්සනක් එනවා ගෙදරට. අද ඉතින් ඉරිදානේ මට හිතුණා නූඩ්ල්ස් එකක් හදාගෙන කන්න. ගෙදර නෙක්ටොත් තිබ්බා ගෙනල්ලා ඒවත් බීලා. අපි හැමෝටම එක එක විනෝදාංශ තියෙනවා. ඉතින් මම ආසයි පොත් කියවන්න, කතා පොත් කියවන්න. දවසට පිටු 10ක් හරි කියවන්න මං උපරිම උත්සාහ කරනවා. ඉතින් නිදහස් දවසේ මගේ ලොකුම වැඩේ තමයි පොත් කියවන එක. ඒ වගේම තමයි මං හරි ආසයි ඇඳුම් අහන්න, මල් ඉන්දන්න. ඉතින් ඔය තියෙන්නේ නම් අපේ අම්මා ඉඳපු මල්. ඇන්තෝරියම් මල් ඉන්දනව නම් ඔයාලා පොල්ලෙලි ගන්නව නම් චූටි කෑලි වලට කපලා අනිවාර්යෙන්ම ඒවා වතුරේ දාලා දවස් 2ක්වත් පල් කරලා කහට ගතිය යන්න තියලා තමයි අලුත් පැල හිටව ගන්න ඕනි. හෙට ඉතින් සඳුදා දවසනේ. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම්ම අපි ගොඩක් කාර්යබහුලයි අපේ කාර්යාල ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් එක්ක. එතකොට ඒ වැඩ ටික අපිට පහසු කරගන්න මම ඔය ලේස්ති වෙන්නේ මම ඇඳගෙන යන සාරි 4 ලෑස්ති කරලා තියන්න. එතකොට මට ගොඩක් ලේසියි. ඉරිදා දවසේ ඒක මම කරලා තියෙනවා. ඒ වගේම තමයි දවස් 4කට හෝ 3කට හරියන්න එළවලු ಜಾති කපලා ලුණු, අවමිරිස්, කරපිංචා එහෙම කපලා ෆ්‍රිජ් එකට දානවා. මට උදේට අවදි වුණාම උයන වැඩ කරන්න හරිම ලේසියි. ඉතින් අපිට එපා වෙන හැම දෙයක්ම හරි ආසාවෙන් ලස්සනට පිළිවෙලට කරන්න පටන් ගත්තොත් කිසිම දෙයක් එපා නොවී කරන්න පුළුවන්. ඔයා උයන්න අකමැති කෙනෙක් නම් ඔයා උයන්න ආස දේවල් උයන්න. ඒ වගේම ඔයාගේ කුස්සිය ලස්සනට පිළිවෙලට ඔයා කැමති විදියට තියාගන්න. ඒ වගේම තමයි ඉරිදා දවසේ ඔයාලා චුට්ටක් ඔයාලා වෙනුවෙන් වෙන් කරගන්න, එළියට යන්න, ට්‍රිප් එකක් යන්න, ආස දේවල් කන්න ඔයා වෙනුවෙන් ඔයාව සතුටු කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න මම දැන් යනවා හැව්ලොක් එකට. මගේ හස්බන්ඩ් අද මාත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා කිව්වා. ඉතින් අපි දෙන්න මේ යන්නේ ෆිල්ම් එකක් බලන්න. හැව්ලොක් එකට ගිහිල්ලා කාර් පාක් එකෙන් කාර් එකක් දාලා අපි ඉතින් යනවා. එදා නම් සෙලිබ්‍රිටිස්ලා ගොඩක් ඇවිල්ලා හිටියා.
මොකද මගේ හිතේ ආයු ෆිල්ම් එක ලෝන්ච් කරන්නේ එදාද කොහෙද. ඔන්න ඔය ෆිල්ම් එක තමයි අපි බැලුවේ. IMAX එකේ බැලුවේ. ලස්සන ෆිල්ම් එකක්. හරිම ලස්සනයි. හවුලක් එක හරි ලස්සනට සැරසෙනවා නත්තල වෙනුවෙන්. නත්තලට ඉතින් අපි හැමෝම ආසයිනේ. අපි ඉතින් පාකින් එකේ කාර් එක නතර කරාට ටිකට්ස් ගන්නත් ඕනිනේ. ටිකට්ස් වලටත් ගෙවලා අපි ඉතින් මේ හවස ගෙදර එන ගමන් හවස මේ දවස්වල වහිනවා. ඔයාලටත් වහිනවද? ගෙදර ආවට පස්සේ මං ඉතින් මගේ ඇඟිලි ටිකට නියපොතු ටිකට පොඩි සත්කාරයක් කරන්න තමයි හදන්නේ. නේල් පොලිෂ් ටික එහෙම රිමූව් කරලා ලස්සන නේල් පොලිෂ් එකක් ගන්න තමයි හදන්නේ. මං ඊට කලින් විටමින් E ඇඟිලි වල ගාලා නියපොතු වල ගාලා මසාජ් කරනවා. ඉතින් අද දවස නිමා වුණේ මෙහෙමයි. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. තවත් දවසක හම්බ වෙමු. මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්.